හෙලෝ ගයිස් කොහොමද ඔයාලට අද බලන්න යන්නේ ට්‍රනප්සෙල් ඩොංගුවා එකේ 17 වෙනි එපිසෝඩ් එක. මේ එපිසෝඩ් එකට යන්න කලින් එපිසෝඩ් එක බලපු නැති යාළුවෝ ඒවත් බලලා එන්න කියලා මතක් කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරපු නැති යාළුවෝ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙනම අද කතාව බලන්න යමු. අපිට 16 වෙනි එපිසෝඩ් එකේ ස්ටාර්ටින් එකේදීම පෙන්නන්නේ යේෂුවා ගුරුතුමාගේ අර කුරුල්ලගේ පිටේ ආයිමත් මූන් සිටි එකට යන ගමන් ඉන්න ලෝහාවචනුයි යේහුවා ගුරුතුමයි. ලෝහාවචන් නම් අපේ හෝයුට කරවල දෙන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ යේහුවා ගුරුතුමා ලෝහාවචන්ගේ පැත්ත හැරිලා අහනවා ඔයා දන්නවද මම දක්ෂයන්ට කැමති නැත්තේ ඇයි කියලා. ලෝහාවචන් ඒකට නැතේ කියලා කිව්වම එයා කියනවා ඉස්සර එයා පොඩි කාලේ අවුරුදු 15ක් වෙද්දී තුන්වෙනි මට්ටමේ නයිට්වරයෙක් වෙලා තියෙනවා. ඒක නිසා එයා තමයි මේ එයා ඉඳපු සිටි එකේ ලාබාලතම නයිට්වරය වෙලා තියෙන්නේ. ඒත් ඊට පස්සේ යේෂුවා ගුරුතුමා නයිට්වරයන්ට කරන පරීක්ෂණයක් වන තමන්ගේ සහජ බුද්ධිය පරීක්ෂා කරන පරීක්ෂණයට පෙනී ඉඳලා තියෙනවා. ඒකෙදී යේෂුවා ගුරුතුමාට හම්බෙලා තියෙන්නේ සහජ ආධ්‍යාත්මික ශක්තිය 9ක් කියලා විතරයි. අපේ ලෝහාවචන්ගේ සහජ ආධ්‍යාත්මික ශක්තිය 97ක් වගේ ලොකු මට්ටමක තමයි තියෙන්නේ. ඒ ලෝහාවචන ආලෝක පුත්‍රයා නිසා. සාමාන්‍යයෙන් මේ සහජ ආධ්‍යාත්මික ශක්තිය 1 ඉඳන් 10 වෙනකනුයි ආයමත් 10 ඉඳන් 100 වෙනකනුයි කියලා බෙදලා තියෙනවා. 1 ඉඳන් 10 වෙනකන් තියෙන කට්ටිය එච්චරම ඒගොල්ලොන්ට තමන්ගේ නයිට් මට්ටම උසස් කරගන්න අමාරුයි. ඒත් සහජ ආධ්‍යාත්මික ශක්තිය 10ට වැඩිය වැඩි කට්ටියට තමයි තමන්ගේ බලය ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්. ඒක නිසා තමයි යේෂුවා ගුරුතුමා එයාගේ සහජ ආධ්‍යාත්මික ශක්තිය අඩු නිසා ළමයින්ගෙන් කොන් වෙලා ඒක නිසා තමයි එයා මානසිකව වැටිලා ලෝහාවචන්ගේ ගුරුවරයා වෙන්නත් කැමති වුනේ නැත්තේ. ඒත් දැන් ලෝහාවචන් යේහුවා ගුරුතුමාත් එක්ක තිබ්බ ඔට්ටුවෙන් දිනපු නිසා දැන් යේහුවා ගුරුතුමාට ලෝහාවචන්ට අනිවාර්යෙන් ගන්නන්න වෙනවා. ඊට පස්සේ අපේ යේහුවා ගුරුතුමා ලෝහාවචන්ට කියනවා අර පරීක්ෂණයෙන් එයාගේ ආධ්‍යාත්මික ශක්තිය 9 කියලා මේ වුණාන් පස්සේ එයාගේ පිළිගැනීම නැති වුණාලු. ඊට පස්සේ එයා ගිහිල්ලා තියෙනවා මේ මුර්ග කන්දට මුර්ගෙක් හොයාගන්න. මේ මුර්ග කන්ද ඉඳපු මුර්ගයවත් මෙයා එක්ක සම්බන්ධතාවයක් හදාගන්න කැමති වෙලා නැහැ. ඒත් අන්තිමේදී මෙයා ගාව ඉන්න කුරුල්ල විතරයි මෙයාත් එක්ක සම්බන්ධ වෙන්න කැමති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා තේරුම් ගත්තලු සමාජය කොච්චර කුරුළුද කියලා. එයා කියනවා දක්ෂතාවය නැත්තම් කෙනෙක්ගෙන් වැඩක් නැහැ කියලා. ඊට පස්සේ යේෂුවා ගුරුතුමා කියනවා නාලන් ගුරුතුමා ලෝහාවචන් කියන්නේ දක්ෂයෙක් කියලා කිව්ව හින්දා එයා හිතන්න යන්න නැතුව ලෝහාවචන ප්‍රතික්ෂේප කළා දැම්ම කියලා. ඊට පස්සේ එයා කියනවා දක්ෂතාවය නිසා හැමදේම ලේසියට ගන්න මිනිස්සුන්ට එයා වෛර කරනවා කියලා. යේහුවා ගුරුතුමා අර අපේ හෝයුව ලෝහාවචන ලෝකෙන් එක්කගෙන ආව වෙලාවේ ලෝහාවචන් අර අපේ යේෂුවා ගුරුතුමා මේ ගිනි කටුස්සෙක්ද කියලා අහලා එයාව මාන්න හදපු වෙලාවේ ලෝහාවචන් ඒ ගිනි කටුස්සව බේරපු වෙලාවේ යාට තේරුණාලු මේ ලෝකෙ ඉන්න කට්ටිය වගේ යා කුරුළු නැති කෙනෙක් කියලා. ඊට පස්සේ යා කියනවා ඔයා අනාගතයේදී කොහොම හරි හෝයුව ආරක්ෂා කරන්න කියලා. යේෂුවා ගුරුතුමා කියනවා මගේ සහජ මානා 10ට අඩු 9 තියෙන නිසා එයාට වැඩිම වුණොත් මේ ළඟා වෙන්න පුළුවන්
නයිට් මට්ටම වෙන්න 5 වෙනි මට්ටමේ කියලා. ඒත් ලෝහාචෙන් හිතනවා එයාගේ තාත්තා කිව්ව විදිහට නම් 10ට අඩු කට්ටියට 5 වෙනි මට්ටමටවත් එන්න බෑ කියලා. ඊට පස්සේ ඒෂුවගුරුතුමා අහනවා ලෝහාචෙන්ගෙන් ඔයාට ඕනද මගේ ශිෂ්‍යයෙක් වෙන්න කියලා. ඒ වෙලාවේ ලෝහාචෙන් එකෙන්ම ඔව් ගුරුතුමනි කියලා කියනවා. ඊට පස්සේ හෝයුව බිමින් තියපු ලෝහාචෙන් එයාගේ පපුවට අත තියලා කියනවා ඔයා කොහොම හරි 5 වෙනි මට්ටමට එන්න ඕනේ. මම කොහොම හරි කවදා හරි දක්ෂ නයිට්‍රලෙක් වෙලා ඔයාවත් ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ ඒකට හරි කිව්ව ඒෂුවගුරුතුමා කුරුල්ලගේ පිටේ දිද්දිම අහසෙදිම පළවෙනි පාඩම කියා දෙන්නම් කියලා එකපාරටම ලෝහාචෙන්න බිමට වැටෙන්න විසික් කරලා දානවා. ඊට පස්සේ අපේ ඒෂුවගුරුතුමත් පහළට ඇවිල්ලා ලෝහාචෙන්ට කියනවා ඔයාට මරණය පරාජය කිරීමටත් ධෛර්යය තියෙන්න ඕනේ කියලා එයාගේ ශිෂ්‍යයෙක් විදියට. ඊට පස්සේ එයා අහසෙම වැටෙන ගමන් ඉද්දි එයාගේ කඩුව අරගෙන ලෝහාචෙන්ට පහර දෙන්න හදනවා. ලෝහාචෙන්ත් කොහොම හරි එයාගේ කඩුවෙන් ඒක නවත්තලා බේරෙනවා. ඊට පස්සේ එයා කියලා දෙනවා ලෝහාචෙන්ට කොහොමද අහසදී සටන් කරන්න කියලා. ඊට පස්සේ අපේ යේහුවගුරුතුමා පහළට බිමට වැටෙන්න ලං කළා එයාගේ අන්තිම ප්‍රහාරය දියත් කරනවායි කියලා හදද්දිම ලෝහාචෙනුත් එයාගේ අන්තිම ප්‍රහාර වෙනුවට ආලෝක ඡාපය කියලා ටෙක්නික් එක යූස් කරනවා. ඒකෙන් කොහොම හරි ඒෂුවගුරුතුමාගේ මේ ප්‍රහාරයත් නවත්තනවා. ඒත් එක්කම ලෝහාචෙන්ට කලන්ත දානවා. ඊට පස්සේ මේ දෙන්න බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර ඒෂුවගුරුතුමාගේ කුරුල්ල ඇවිල්ලා ඒ දෙන්නව කොහොම හරි බේර ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා හෝයුත් එක්ක තමන්ගේ පුහුණු වීම කර ඉන්න ලෝහාචෙන්ව. ඊට පස්සේ අපිට පෙන්නනවා විශාල ගල්පිම පවා ඇදගෙන යන ලෝහාචෙන්න. එයාගේ මුර්ගය හෝයු එක්ක ඊළඟට යේෂුවගුරුතුමාගේ මුර්ගය එක්ක යේහුවගුරුතුමත් එක්ක සටන් කරලා පුරුදු වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මෙහෙම මේ පුහුණුව අවුරුදු ගාණක් තිබිලා ලෝහාචෙන් තරුණයෙකුත් වෙලා. දැන් ලෝහාචෙන් යේහුවගුරුතුමත් එක්ක සටනක ඉන්නේ. මේ සටනේදී ලෝහාචෙන් යේෂුවගුරුතුමත් එක්ක හෝයුවත් උදව් කරගෙන හොඳට සටන් ගන්නවා. අන්තිමේදී එයා යාගේ අර අහසින් ඉඳන් බිමට වැටෙද්දී අන්තිමට පාවිච්චි කරපු ආලෝක ඡාපය ටෙක්නික යූස් කරලා කොහොම හරි ඒෂුවගුරුතුමාගේ පලිහ දෙකට කපලා දානවා. මේ වෙලාවේ ඒෂුවගුරුතුමාට පුදුමයි මේ එයාගේ පලිය දෙකට කපුණේ කියලා දැක්කම. එයාගේ පලියට මාන 1000කට වැඩි දෙයක් තමයි දරා ගන්න බැරි. මාන 1000කට අඩු ප්‍රහාරයක් එයාගේ දරා ගන්න එක මහගේම නෙමෙයිලු. ඒත් මේක දෙකට කැපිච්ච වෙලාවේ යේෂුවගුරුතුමා පුදුම වෙලා ලෝහාචෙන් එක්ක යනවා එයාගේ මාන පරීක්ෂා කරලා බලන්න. එයාගේ මාන 1014ක් වෙලා. මේ වෙලාවේ යේෂුවගුරුතුමා අහනවා ලෝහාචෙන්ගෙන් ඔයාට මුකුත් වෙනසක් දැනෙනවද කියලා. ලෝහාචෙන් කියනවා යාට නම් වෙනසක් දැනෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ යේහුවගුරුතුමා පුදුම වෙලා අහනවා ඔයාගේ දියුණුව ගැන දැනගෙන හිටියේ මොන වගේ දක්ෂතාවයන් නිසාද කියලා. දැන් ලෝහාචෙන් 4 වෙනි මට්ටමටත් ඇවිල්ලානේ. ඒ ගමන යේෂුවගුරුතුමා අහනවා ඔයාගේ සහජ ආධ්‍යාත්මික මානා කීයද කියලා. ඒ වෙලාවේ ලෝහාචෙන් පොඩ්ඩක් පැකිලෙනවා ඒක කියන්නේ. ඇයි යාගේ තාත්තා කිව්වනේ ඒක කාටවත් කියන්න එපා කියලා. ඒ ගමනේ යේෂුවගුරුතුමා කියනවා ඔයාට බැයි නම් ඒක කියන්න කමක් නැහැ කියලා. ඒත් යේෂුවගුරුතුමා කියන්නේ යාගේ ගුරුතුමා නිසා ලෝහාචෙන් එයාගේ ළඟට ගිහිල්ලා ආවරණයක් දානවා. ඊට පස්සේ සැහැල්ලු ආවරණයක් කියපු යේෂුවගුරුතුමා ඔයා ගොඩක් පරිස්සම් නේද කියලා අහනවා. ඊට පස්සේ ලෝහාචෙන් කියනවා පපුවට අත තියාගෙන මගේ හදවතේ පියයි ගුරුතුමයි එක වගේ කියලා ඔයාට හංගන්න අහසක් මගේ ගාව නැtei කියලා මම හංගන්නෙත් නැtei කියලා කිව්වම යේහුවගුරුතුමා හැඟීම් බර වෙලා
මට හොඳ ගෝලයෙක් තමයි ලැබිලා තියෙන්නේ කියලා එහා පැත්ත හැරිලා කියනවා. ඊට පස්සේ ලෝහාවචෙන් කියනවා මගේ සහජමාන 97යි කියලා. ඒකම යේසුස් වගතුමා ඉන්නේ අර ලෝහාවචෙන් කලින් කිව්ව එයා යේසුස් වගතුමාගේ තාත්තා වගේ කිව්වෙක් ගැන හිත. ඊට පස්සේ නරකම නැහැ කියලා කියනවා. ඊට පස්සේ තමයි යේසුස් වගතුමාට මීටර වෙන්නේ මෙයා කිව්වේ 97 කියලා. ඊට පස්සේ අහනවා කිව්වේ මොකද්ද කියලා ආයිමත්. ඊට පස්සේ එයා ලෝහාවචෙන් දාපු ආවරණයට උඩින් තවත් ආවරණයක් දානවා. ඊට පස්සේ අහනවා ඔයාගේ සහජමාන ඇත්තටම 97යිද කියලා. ඊට පස්සේ කොහොමවත්ම වෙන්න බෑ කියලා යේසුස් වගතුමා මාර්ග විදියට කලබල වෙනවා. ඊට පස්සේ මෙයා කියනවා ඔබට පොඩි කාලේ මෙච්චර සහජමාන තිබ්බේ නෑ කියලා. ඊට පස්සේ ලෝහාවචෙන් කියනවා ඒ මොකද මම ඒ ලෝහාවචෙන් සුද්ධ රැක්ෂණ නුදුනක් එක්ක ඒකාබද්ධ වුණයි කියලා. ඒක නිසා යාගේ මනෝභාවය తాවකාලිකව අඩු වුණයි කියලා කියනවා. ඊට පස්සේ ඒක විශ්වාස කරන්න බැරුව ලෝහාවචෙන් පැත්තට ඇඟිලි දික් කරගෙන ඒක සුද්ධ වූ කම්පන නුදුනේ කියලා පපුවත් අල්ලගෙන යේසුස් වගතුමා පිටිපස්සට යනවා. ඊට පස්සේ ආවරණය අයින් කළා දාපු යේසුස් වගතුමා ආයමල් ලෝහාවචෙන් පැත්තට හැරිලා වතුර බෝතලයක් අරගෙන වතුර බොනවා. ඊට පස්සේ ලෝහාවචෙන් දිහා ආයමත් එයා වතුර බොන ගමන් බලන. එතකොට එයාට මැවිලා පේනවා ලෝහාවචෙන්ගේ නලයෙන් සාජමාන 97යි තව සුද්ධ ටැක්ෂන් නුදුනත් එයා ගාව තියෙන්නේ. ඒ ගමනේ එයාට වතුරත් හිර වෙනවා. ඊට පස්සේ එයාට ලෝහාවචෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ගක් කියලා ලේසර් බේස්ලට් කියලා එකක් දෙනවා. ඒකේ විශේෂත්වය තමයි ඒකෙන් ආවරණ 3ක් දවසකට මේ හදන්න පුළුවන්ලු. ඒ හැම එකක්ම විනාඩියක් තියනවලු. ඊට පස්සේ ලෝහාවචෙන් කියනවා ඒක ලොකු ත්‍යාගයක් මට ඒක පිළිගන්න බෑ කියලා. ඒත් යේසුස් වගතුමා ඔබ වෙනුවෙන් මගේ තෑග්ගේ කියලා ඉතින් යන ගමන් කියාගෙන යනවා ඔය ඩීමන් හන්ට් පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඉන්නවයි කියලා. ඒ මේ ඩීමන් හන්ට් වලින් කරන්නේ මේගොල්ලෝ ගිහිල්ලා තැනකින්න ඩීමන්ස්ලා ටිකක් මරණ එක. තව යේසුස් වගතුමා කියාගෙන යනවා යේසුස් වගතුමා ලෝහාවචෙන්ට ප්‍රවේශ පත්‍ර ටිකට් පත් ගන්න විතරක් උදව් කරනවායි කියලා. ඒත් මේවා ගොඩක් භයානකයි කියලා අනතුරුවංගවල යේසුස් වගතුමා මෙතනින් යනවා. ආයිමත් යන ගමන් ආයිමත් හැරිලා කියනවා ඔබට පවුලක් නෑ ඒ වෙනුවට ඔබගේ ගුරුතුමා සුද්ධ නගරයට වෙලා ඔයා ආයිමත් එනකම් බලන් ඉන්නවයි කියලා එයා එතනින් යනවා. ලෝහාවචෙනුත් කියනවා එයත් ඔයාගෙන ආයිමත් එනවා කියලා. ඒත් එක්කම අපිට වෙන්නවා යේහුවා ගුරුතුමා කියනවා ලෝහාවචෙන් ආලෝක පුත්‍රයා ඔයාද මිනිසුන් වසර දහසක් තිස්සේ බලාගෙන ඉඳපු ගැලවුම්කාරයා කියලා කියනවා. ඊට පස්සේ අපිට ආයමත් පෙන්නනවා ලෝහාවචෙන්ගේ කාමරයට ඇවිල්ලා ඉන්න ෂින්ව. ආවචෙන් අහනවා මොකද්ද වැරද්ද කියලා. ඊට පස්සේ ලෝහාවචෙන් අතේ තියන් ඉන්නේ එච්චර ලස්සන නැති යකඩ සන්නාහයක්. ඒක විසික් කරලා දාපු ෂින් කියනවා ඔබ කොහොමද මේ වගේ තණ්හාවක් පැනලා යන්නේ කියලා අහලා ඒක විසික් කරලා දානවා. ඊට පස්සේ මෙන්න බලන්න මගේ තෑග්ග කියලා එයා පට්ටම ලස්සන සන්නාහය ලෝහාවචෙන්ට දෙනවා. ඒ සන්නාහයට කියන නම තමයි රිදී සැහැල්ලු සන්නාහය. ඊට පස්සේ ලෝහාවචෙන් අහනවා ෂින් මේක මිලාදිග නැද්ද කියලා. අපෝ නෑ ඒක ඔයා ගණන් ගන්න එපා කියලා ෂින් අක්කා කියනවා. ඒක ඇන්දම නම් ලෝහාවචෙන් ලස්සනට පේනවා. ඒත් පොඩ්ඩක් මට නම් අවුල්ලේ සන්නාහයේ ඒක ගණන් ගන්න එපා යාළුවෝ අපි බලමු ඊට පස්සේ ඉඳේ. ඊට පස්සේ ෂින් අක්කා කියනවා මේ සන්නාහය හොඳයි ඔයා කඩවසම් පේනවා කියලා. ඊට පස්සේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා මම දන්නවා කියලා ලෝහාවචෙන්ව කඩු ගබඩාවට එක්කන් යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මූන් සිටි එකේ වෙපන් ස්ටෝර් එක. මේකේ ගොඩක් ලස්සන මිලාදික ගොඩක් පාරණ කඩුත් පා තියෙනවා. ඒත් ෂින් අක්කා ගිහිල්ලා කඩුවක් අරගෙන වන්නලා මේක හොඳයි කියලා විසික් කරලා දානවා.
ඒක අල්ලගත්තු මේක අයිති එක්කෙනා කියනවා තරුණ කාන්තාව මේක මැජික් ආයුධයක් කියලා. ඒත් එක්කම සින්නක්ක කියනවා මේක ඔයගොල්ලෝ කියන්නේ නම් මූන් සිටිගේ හොඳම වෙපන් ස්ටෝයි කියලා. ඒත් මේකේ ආධ්‍යාත්මික මට්ටම ඉහළ එකම ආයුධයක්වත් නැtei කියලා. ඊට පස්සේ කඩුව අල්ලගත්තු මේකේ අයිතිකාරයා කියනවා මෙතන නැති මගේ ගාව තව පොඩි කඩුවල් මේ එකතුවක් තියෙනවා. ඒකේ නම් ගොඩක් පාවර්ෆුල් කඩු ෂීල්ඩ් එහෙම තියෙනවා කියලා. ඒත් එයක් ගාව හොඳම එක ආයුධයක් තියෙනවා කියලා එයා එක අර ලෝහාවචන්ගේ ගුරුතුමා ගාව තියෙන වගේ ආරක්ෂක ආවරණයක් පෙන්නනවා. මේක නම් ලෝහාවචන්ගේ අර සින්නක දීපු සන්නාහයට හොඳටම ගැලපෙනවා. ඊට පස්සේ මේක අයිතිකාරයා නටනට කියනවා මේක සුපිරි නයිට්‍රේට් එකක් හදලා තියෙන්නේ. මේකට දක්ෂතාවයකුත් තියෙනවා. මේකේ මේ තියෙන මැණික් ගලෙන් මේකට හානි වුණත් ඒක ආයෙමත් හදනවා කියලා. ඊට පස්සේ ශින්නක්ක කියනවා එයා ඒක ගන්නවා කියලා. ඒත් එක්කම එයා ශින්නක්කේ අතේ තිබ්බල ෂීල්ඩ් එක වටේ එක මැජික් බලයක් ඇවිල්ලා ඒක පාවෙලා එක කෙල්ලෙක්ගේ අතට යනවා. ඊට පස්සේ එයා කියනවා ඔයා මගේ ෂීල්ඩ් එක හොරකම් කරනවද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ශින්නක්කයි අර ආව නිල් පාට ගෑනු ළමයයි දෙන්න රණ්ඩු වෙනවා. මේ නිල් පාට කොණ්ඩයක් තියෙන නිල් පාට ඇඳුම් අරන් ඉන්න ගෑනු ළමයා නම ලින්ජියාලු. එයා කියනවා කලින් කළා වගේ අනිත් කට්ටියගේ දේවල් ඔයාට ආයෙමත් ගන්න ඕනද කියලා. ඊට පස්සේ අහනවා ඔයාට සටනක් කරන්න තෝරා ගන්න ඕනද කියලා. එතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා යාළුවනේ. ඇත්තටම කිව්වොත් මේ ට්‍රේන් ඔෆ් සෙල් ඩොංගුවා එකේ මට හිතෙන විදිහට නම් මේ එපිසෝඩ් එකෙන් තමයි මේ ඩොංගුවා එකේ හරියටම පටන් ගන්නෙ. මෙතන ඉස්සරහ එපිසෝඩුත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එක නම් like එකකුත් දාන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අදට ගිහින් එන්නම්. goodbye.